ඉතින් ලිදක් කපද්දි ගෙපලක් කපද්දි කෝටිපතියෙක් වෙන්න පුළුවන්ද? මේ මගේ අතේ තියෙන රහස් මැප් එක. මේ පිටිපස්සේ තියෙන්නේ මැණික් තියෙන මැප් එකක්. මම හිතන්නේ රත්නපුර තමයි මැණික් තියෙන්නේ කියලා. නෑ ලංකාවේ 3න් 2ක මැණික් තියෙනවා. ඉතින් ඕගොල්ලන් මේ මැප් එක පේනවද? මේ තියෙන්නේ ලංකාවේ පතල් කර්මාන්තය. දැනට මෙන්න මේ සුදු තීර දෙකේ විතරයි මැණික් හොයාගෙන නැත්තේ. ඉතින් ඕගොල්ලන් ගෙවල් තියෙන්නේ මේ යාපනයේ කෑල්ලේ මේ බැටිකොළ කෑල්ලේ නම් මැණික් හම්බවීමේ සම්භාවිතාව ගොඩක් අඩුයි. හැබැයි ඉතින් අනිත් පැතිවල නම් ලොකු chance එකක් තියෙනවා. රතු කියන්නේ high probability area. අද කහ කියන්නේ probable. ලා කහ කියන්නේ poor. කොළ පාට තියෙන්නේ moderate. අපි පින් දෙන්න ඕන රටක තමයි ජීවත් වෙන්නේ. දූපතෙන් 3න් 2කම මැණික් හොයාගෙන තියෙනවා. මම සෑහෙන්න පොත් කියවනවා. මොකද බිස්නස් කරනකොට දැනුම ගොඩක් වැදගත්. කතා කරන්න හදන කෙනෙක් නම් අපේ භූ විෂමතාවය දැනගන්න ඕනේ. ඉතින් මේ බලන්න ලංකාවේ හම්බ වෙන මැණික් මොකක්ද ජෙම් බිස්නස් ඉගෙන ගන්න කැමති නම් අද මතක ගන්න. හෙට වෙනකන් කල් දාන්න එපා. මේක පාර්ට් ටයිම් කරන්න උනත් පුළුවන් ව්‍යාපාරයක්. ඉතින් පස්සේ වගේ ජොබ් එකට බයි කියන්න පුළුවන්. ආල් ඉදක් කපද්දි අතිවාරමක් එහෙම කපද්දි ඉල්ලම් ගල්ල එහෙම හම්බුනා නම් කමෙන්ට් එකක් දාන්න. ගොඩක් අයට තියෙන ගැටලුව තමයි ඒව අඳුර ගන්න බැරි කම. අපේ ජෙම් කෝස් එකේ අපි ප්‍රැක්ටිකල් කියලා දෙන හින්දා ඕගොල්ලන්ට ඒව වරදින්න නැතුව අඳුන ගන්න අපි කියලා දෙනවා. අපි ආයි වීඩියෝ එකකින් හම්බෙමු.